සීනි ගත්තාමත් ඒ වගේ. මම තේ හැඳි වලින් කියන්නම් එතකොට ලේසි හැමෝටම අවබෝධ කරගන්න. දවසකට උපරිමයේ තේ හැඳි 6කට වඩා එහා යන්න එපා කියලා අපි කියන්නේ. හැබැයි තව කාරණයක් කියන්නම් දැන් අර මං කියවනේ සීනි රසට ලුණු රසට අපේ දිවේ රස ග්‍රන්ථි හැඩ ගැහිලා. දැන් මට රෝගීන් හම්බෙලා තියෙනවා සමහරක් වෙලාවට තේ හැඳි දෙකක් සීනි භාවිතා කරනවා මේ තේකට පමණක්. එතකොට මේ අපිට සීනි ලැබෙන එකම ප්‍රභවය මේ තේ බොනකොට නෙවෙයිනේ කේක් කෑල්ලක් කෑවොත් බිස්කට් කෑවොත් කොච්චර සීනි ලැබෙනවද නේ අයිසිං කේක් කෑල්ලක් කෑවොත් විශාල සීනි ප්‍රමාණයක්. එතකොට මේ විශේෂයෙන්ම අපිට පුළුවන් තැනක් තමයි මේ තේකට දාන සීනි ප්‍රමාණය අඩු කරගන්න. ඒකත් අර දැන් ඒ රෝගීන්ට මං කිව්වහම තේ හැඳි දෙකක් නෙවෙයි එහෙනම් තේ හැඳි භාගයකට අඩු කරගන්න කියලා ඊළඟට සති දෙකකින් එනකොට ඇවිත් කියනවා ડોක්ටර් දැන් ප්‍රශ්නයක් නැහැ මං තේ හැඳි භාගයයි දාන්නේ. ඉතින් ඒක බැරි දෙයක් නෙවෙයි. මොකද මේක දිනපතා තේ එකක් බොනවනේ අපි නේද? තේ එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන්. එතකොට මේක තේ හැඳි භාගයකට අඩු කරගන්න පුළුවන් නම් ඒක අර පැවැත්මත් එක්කනේ බැඳිලා තියෙන ජීවන රටාවත් එක්කනේ. එතකොට මේ අවාසි ටික තමයි තේ සීනි භාවිතයේ අවාසි අපේ දරුවන්ට එහෙම මේක වැදගත්. දත් දිරා යාම ඊළඟට ඒ විතරක් නෙවෙයි බොහෝ නොවන රෝගات එක්ක මේක බැඳී පවතිනවා. ඒ ප්‍රවණතාවන් වැඩි වෙනවා. දියවැඩියාව ඒවත් එක්ක බැඳී පවතිනවා. ස්ථූලභාවයටත් හේතුවක් අධික සීනි පරිභෝජනය.